හායි වැඩි වැඩ නැතුව කිරිම කිරි රසට අවුරුද්දට හදමුද මේ වගේ කිරි ටොෆි. අපි බලමු එහෙනම් මේ කිරි ටොෆි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම භාජනයක් ලිපේ තියන් ඒකට මම මිල්ක් මේඩ් ග්‍රෑම් 350ක් දාගන්නවා. මිල්ක් මේඩ් ටින් එකේ තව ඉතුරු වෙලා තියෙන මිල්ක් මේඩ් ටිකට වතුර ටිකක් දාලා එකක් දාගන්නවා. ඊට පස්සේ ඒකටම මං සීනි ග්‍රෑම් 100ක් දාගන්නවා. දාලා මිල්ක් මේඩ් එකත් එක්ක හොඳට සීනි ටික දිය කරගන්න ඕනේ. දැන් ගින්දර සාමාන්‍ය ගානට තියලා එක දිගට මේ වගේ හොඳට කලවම් කරගන්න ඕනේ. දැන් පොඩ්ඩක් උකු ගතියට වේගෙන එද්දී මම මේකට වැනිලා එසන්ස් මේස හැන්දක් දාගන්නවා. දාලා අපහු පාරක් එක දිගට හොඳට කලවම් කරගන්න ඕනේ. මේකේ දැන් හොඳට බුබුලු දාගෙන එද්දී මම මේකට බටර් පොඩි කෑල්ලක් දාගන්නවා. දාලා අපහු පාරක් එක දිගට මේක කලවම් කරගන්න ඕනේ. මේ වගේ තෙත ගතිය නැති වෙලා හැන්දෙන් මේ වගේ එක පාරට බේරෙන්නේ නැතුව පොඩ වැටෙනවා නම් මේ තමයි හරි පදම. නැත්නම් මේ වගේ එක ගුලියකට මේක ඇවිත් නම් මේකෙනුත් ඔයාලට පදම හොයාගන්න පුළුවන්. මන් දැන් අත ඉක්මන් කරගෙන මේ සේරම බටර් ටිකක් ගාපු තැටියකට දාගන්නවා. දාලා ඉක්මනට මේක කොටුවක් වගේ ලස්සනට අතුර ගන්නයි තියෙන්නේ. දැන් මේක හයි වෙන්න කලින් ලස්සනට කෑලි වලට කපා ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මේක හොඳට නිවෙනකම් පැත්තකට කරලා තියන්න ඕනේ. දැන් මගේ කිරි ටොෆි එක රෙඩි. මේ බලන්න මේවා හොඳට සෙට් වෙලා තියෙන්නේ. ඒ වගේම මාරම රසක් තියෙන්නේ. ඔයාලත් ළඟම එන අලුත් අවුරුද්දට මේ රෙසිපි අනිවාර්යයෙන්ම try කරලා බලන්න. ඉතින් මේ ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද ඔයාලට වගේම ඔයාලගේ පවුලේ අයටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා.